අයිබෝවන් අද මං ඇවිල්ලා ඉන්නේ මොනාක් ඉම්පීරියල් එකට. මොකද කියනවා නම් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට සිද්ධ වෙන AI එක්සිබිෂන් එකක්. එහෙම නැත්නම් AI Expo Conference 2025 එක සැප්තැම්බර් මාස 29 සහ 30 කියන දවස් දෙකේම පැවැත්වෙනවා. ඉතින් මම නම් ආයේ 29 වෙනිදා කොහොම වුණත් ශ්‍රී ලංකාවේ Ministry of Digital Economy සහ SLT Mobitel එකතු වෙලා කරපු ලංකාවේ පළවෙනි වතාවට සිද්ධ වුණ මේ එක්සිබිෂන් එක බැලුවේ නෑ කියන්නේ ඔයා ගොඩක් දේවල් ජීවිතේ මිස් කරගෙන කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද මේක ඇතුළට ගියාම ඔයා මොන තරාතිරමක හිටියත් එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න ළමයෙක් වුණත් මේ AI කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට, එහෙම නැත්නම් ඔයාගේ ජොබ් එකට, එහෙම නැත්නම් ඔයා කැමති ෆීල්ඩ් එකකට පාවිච්චි කරන්න පුළුවන් දේවල් මොන වගේ පරාසකද තියෙන්නේ කියලා මේ එක්සිබිෂන් එක ඇතුළට ගියාම ඔයාලට දැනගන්න පුළුවන් වේවි. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඇත්තට මේ එක්සිබිෂන් එක ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ ඉවෙන්ට් එක අපිට කොටස් දෙකකින් බලා ගන්න පුළුවන්. එක පැත්තක තියෙනවා කන්ෆරන්ස් එක, අනිත් පැත්තේ තියෙනවා එක්සිබිෂන් එක. ඉතින් කන්ෆරන්ස් එක පැත්තට ගියොත් මෙතනදී ඔයාගේ ජීවිතයට, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකට සහ ඔයා හිතා ගන්නවත් බැරි පැතිවලට AI කොහොමද යූස් කරන්නේ කියලා, එහෙම නැත්නම් AI පාවිච්චි කරලා ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරගන්නේ කොහොමද කියලා අපිට සෑහෙන ලොකු ඇඩ්වයිසර්ස් ටිකක් මේ කන්ෆරන්ස් එක හරහා අපිට බලා ගන්න පුළුවන්. මොකද විශේෂයෙන් මෙතන අවසානයේදී පැනල් ඩිස්කෂන්ස් එකක් පවා ගියා. Your short-term, small... This is, I think, one of the main reasons why most AI investments... The use cases can be quite vast in AI. How would you go about kind of prioritizing? Whether we try to improve revenue or optimize cost, then we need to select projects that... අපි දැන් එක්සිබිෂන් එක පැත්තට යන්. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ මේ එක්සිබිෂන් එක ඕනම කෙනෙක්ට 100% නොමිලේ ඇක්සස් කරන්න පුළුවන් ඒරියා එකක්. ඒකින්ද ඔයා පාසල් යන ළමයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. එහෙම නැත්නම් අපි හැමදාම කතා කරන AI කියන මාතෘකාව කොහොමද ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට AI ගැන කිසිම අදහසක් නැත්නම් මෙතනට ඇවිල්ලා සෑහෙන දැනුමක් කලෙක්ට් කරගන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම මෙතන AI රොබෝට්ස් ඉන්නවා, ඔයාට පේන විදිහට AI රොබෝ බල්ලෙක් ඉන්නවා. සහ මේ හැමදේම ඔයාට ටච් කරලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. සහ ඔයාට මෙතන තියෙන ඕනම කුටියකට ගිහිල්ලා එයාලගේ තියෙන මේ වෙනකොට බිල්ඩ් කරලා තියෙන AI ටෙක්නොලොජිස් ගැන ඔයාට අහලා දැනගන්නත් පුළුවන්. මෙයාගේ නම ඇවිල්ලා පෙපර්. මෙයා ඇවිල්ලා අපි වගේම කතා කරන්න පුළුවන්, මූව් වෙන්න පුළුවන්, හිතන්න පුළුවන්, ෆීල් වෙනවා රොබෝ කෙනෙක්. ඉතින් මෙතනදී සෑහෙන දේවල් වලට පේනවා ඇති මේ AI කියන ටෙක්නොලොජි එක හෙල්ත් කෙයාර් වලට ගන්න කොහොමද, බැංකින් වලට ගන්න කොහොමද, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ගන්න කොහොමද, සහ විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ මෙතනදී මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ගැන පවා වෙනම ලෙසන්ස් ටිකක් ගියා. ඉතින් ඒ වලට ඔයාලට ෆ්‍රී ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඉන්නකොටම මේ ප්‍රයිම් මිනිස්ටර්ත් ඇවිල්ලා ගියා. ඔයාලට තේරෙනවා ඇති මේ රජය සහ SLT Mobitel එකතු වෙලා කරන මේ වගේ තාක්ෂණය අපේ සාමාන්‍ය ජනතාවට බෙදන්න මේ වගේ ඉවෙන්ට් එකක්, එහෙම නැත්නම් මේ වගේ එක්සිබිෂන් එකක් පවත්වන එක ලංකාව වශයෙන් සෑහෙනම සතුටු වෙන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්නේ 29 රෑ, එහෙම නැත්නම් 30 වෙනිදා උදේ නම් අනිවාර්යයෙන්ම මම ඔයාලට ආරාධනා කරනවා මේ කොළඹ බවට නම් ඉන්නේ මේ එක්සිබිෂන් එක අත්හැර ගන්න එපා. මොකද මේක ඔයාගේ ජීවිතයේ සමහර විට එක වතාවක් ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒකින්ද මතක ඇතුව මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන වෙලාවේ එක්සිබිෂන් එක රන් වෙනවා නම් ඔන්න ඔයාලට ෆ්‍රී ඇක්සස් කරන්න පුළුවන් තැනක් තමයි. එහෙනම් මම හැමෝටම ආරාධනා කරනවා මේ එක්සිබිෂන් එකට නරඹන්න එන්න කියලා සහ ඔයාගේ දැනුම වර්ධනය කරගන්න කියලා.